ආයිබෝවන් අද අපි කතා කරන්නේ යන්නේ ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොලේ මේ දවස්වල සිද්ධ වෙන ඇත්තටම ලොකු පෙරලියක් ගැන. ඔව්. විශේෂයෙන්ම අර ආනයනය කරපු තාම ලියාපදිංචි කරලා නැති වාහන තියෙන්නේ. අන්නේ ඒ වගේ මිල ගණන් හරිම සැරට පහළ බහිනවා. ඔව් ඒක පැහැදිලි. ඉතින් අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර ටිකත් එක්ක මේ මිල බැශ්මට හේතුව මොනවද? දැන් මොකද්ද වෙන්නේ? ඉස්සරහට මොනව වෙයිද? වගේ දේවල් අපි අද ගැඹුරින් විමසා බලමු. එහෙනම් කතාව එතනින්ම පටන් ගමු. පළවෙනියටම පේන දෙයක් තමයි අර වාහන ගෙන්වන්න පටන් ගත්තම තිබ්බ ලොකු උනන්දුව. ඒ වාහන උන දැන් ගොඩක් දුරට අඩු වෙලා වගේ. මූලාශ්‍රවල කියවෙන විදිහට. මිනිසුන්ට තේරුණා මේක දරන්න බෑ කියලා. ඒ වගේම රටේ තියෙන සමස්ත ආර්ථික තත්ත්වයක් බලපානවානේ. අනිවාර්යයෙන්ම. ඉතින් මිනිස්සු සල්ලි වියදම් කරනකොට දැන් දෙපාරක් නෙවෙයි 3-4 පාරක් හිතනවා. ඔව්. ඒ නිසා වෙන්න ඇති අර මිල ටික කඩු වෙනකම් බලාගෙන හිටපු ගැනුම් කරනෝ. එයාලා තමයි දැන් වෙළඳපොලේ තීරණ ගන්න තැනට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ඉස්සර වගේ විකුණන කෙනා කියන ගානට නෙවෙයි දැන් ගන්න කෙනා කියනවාද නෑ මේ ගානට බෑ අපිට. සමහර අර කා සේල් කරන අය ඉන්නේ. වාහන විකුණන තැන්. ඔව්. ඒ අය පවා කියලා තියෙනවලු එයාලගේ බිස්නස් 50කට විතර අඩු වෙලා කියලා. භාගයකින්ම. ඔව්. දවසකට වාහනයක් ගැන අහන්න කෝල් එකක් එන්නෙත් කලාතුරකින්ලු. හරිම අඩුවෙන්ලු. සමහර තැන්වල දවස් ගානින් එකක්වත් විකිනෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා කියලා කියනවා. මේ මිල අඩු වෙන්න තව හේතුවකුත් තියෙනවා. ඉල්ලුම අඩුවීම විතරක් නෙවෙයි. එහෙමද? මොකද ඒ? රාජ්‍ය පැත්තෙනුත් මේකට බලපෑමක් වෙලා තියෙනවා. රජයෙන් ඒ කොහමද මොකද කරලා තියෙන්නේ? රජය අලුත් නියාමනයක් ගෙනල්ලා තියෙනවා. නීතියක් වගේ දෙයක්. හරි. ඒ තමයි මේ ආනයන කරන වාහනයක් ලියාපදිංචි නොකර, ඒ කියන්නේ නම්බර් ප්ලේට් එකක් නැතුව නිශ්චිත කාල සීමාවකට වඩා ලංකාවේ තියාගන්න බෑ. එහෙම එකක් තියෙනවද? ඕ ඒ කාල සීමාව පැන්නුවොත් දඩයක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ගෙනන අයට අර ස්ටොක් කරගෙන ඉන්න එක කරන්න බෑ දැන්. බෑ, අමාරුයි. ඉස්සර වගේ නෙවෙයි. දැන් ඒ අයට ලොකු පීඩනයක් ඇවිල්ලා තියෙනවා. අර තමන් ගෙනාපු වාහන තොග ස්ටොක් එක. ස්ටොක් එක ඉක්මනට විකුණ ගන්න. ඉතින් මේ රජයේ නීතිය නිසා ආනයන කරවන්ට වෙලා තියෙනවා මිල අඩු කරලා හරි තොග ටික ඉක්මනට අයින් කරගන්න. ඉතින් අර ඉල්ලුම අඩුවීමයි මේ නීතියයි දෙකම එකතු වුණාම මිල බහින එක වේගවත් වෙලා. ඔව්, මිල පහත වැටීම වේගවත් වෙන්න ඒක ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම එක්ක ඇත්තරම මිල කොච්චරක් විතර අඩු වෙලා තියෙනවද අපි බලමු. අර මූලාශ්‍රවල තිබ්බ දත්ත ටිකක් උදාහරණයක් ගමු. මේ දවස්වල හරිම ජනප්‍රියයි නේ Toyota Rumi එක. ඔව්, ගොඩක් අය බලනවා. 2023 මාදිලිය මීට ටික කාලයකට කලින් ලක්ෂ 100 පැන්නා නේද? ඔව් ලක්ෂ 185 වගේ ගණන් තිබුණා. ලක්ෂ 100 පැන්න එක ලක්ෂ 90ටත් අඩු වෙන එක ඒක ලොකු බැස්මක්. සමහර අර එක්ස් ග්‍රේඩ් වගේ ටිකක් පහසුකම් අඩු ඒවා ලක්ෂ 90ටත් වඩා අඩුවෙන් තියනවා කියලාත් කියවෙනවා. ඒ කියන්නේ සති කීපයක් ඇතුළත ලක්ෂ 15ක් 17ක් සමහරට ඊටත් වඩා අඩු වෙලා මේක හිතාගන්නත් අමාරු වේගයක් නේද? ඇත්තම. Toyota Yaris එකත් මේ ලයිස්තුවටම වැටෙනවා වගේ. Yaris එකත් එහෙමයි 2022, 2023, 2024. මේ අවුරුදු තුනේම මාදිලි සාමාන්‍යයෙන් ලක්ෂ 110 120 අතර ගණන් වලට තමයි ගියේ. ඔව් ඒකත් රූමි වගේමයි. හැබැයි දැන් මේවා දැන් ලක්ෂ 100 සීමාවෙන් පහළට ඇවිත්. එහෙමනම් ඇත්තටම අවධානය යොමු වෙන්න ඕන කාරණේ තමයි මේ මිල පහත වැටීමේ ප්‍රමාණය විතරක් නෙවෙයි වේගයත් එක්ක. ඔබ කිව්වා වගේ ඒක සිද්ධ වෙන වේගය. හරිම කෙටි කාලයක් ඇතුළත ලක්ෂ ගණන් වලින් මිල බහිනවා. අර කලින් අපි කතා කරපු ගැනුම්කරුවන්ගේ ප්‍රතිරෝධය, ඉල්ලුම අඩුවීම, ඒ වගේම රජයේ නීතිය නිසා විකුණන්න තියෙන පීඩනය, මේ සාධක දෙක එකතු වුණාම වෙළඳපොළ කොච්චර ඉක්මනට ප්‍රතිචාර දක්වනවද කියන එක මේකෙන් පැහැදිලි. පුදුම හිතෙනව නේද? ඇත්තටම වෙළඳපොළ මේ නිවැරදි වීම කරෙක්ෂන් එක කොච්චර තියුණු විදියට කොච්චර වේගෙන් වෙනවද කියන එක පුදුමයි තමයි. හැබැයි මෙතන තව පැත්තක් තියෙනවා. මේ අලුත් ඒ කියන්නේ ලියාපදිංචි නොකළ වාහන මිල මෙහෙම බහිද්දි අර දැනටමත් ලංකාවේ දුවන පාවිච්චි කරපු වාහන යූස්ඩ් කාර් මාකට් එක. ඒ මාකට් එකේ මිල ගණන් නම් තාමත් අහසුසට කියලා තමයි මූලාශ්‍රවලට තදින්ම කියන්නේ. ඒකත් මේ වෙළඳපොලේ දකින්න තියෙන හරිම විශේෂ දෙයක්. අලුත් ඒවා බහින වේගෙට පරණ ඒවා බහින්නේ නැහැ. ලොකු පරතරයක් තියෙනවා. ලොකු පරතරයක් විෂමතාවයක් තියෙනවා ඒ දෙක අතර. සෑහෙන්න දුවපු සුසුකි වැගනාර් එකකට දැන් රුපියල් ලක්ෂ 85ක් වගේ ඉල්ලනවා කියලා තියෙනවා. ලක්ෂ 85ක් හිතන්නකෝ ඒ ගානට තව ලක්ෂ කීපයක් දැම්මම අලුත්ම 2024 රූමි එකක් ගන්න පුළුවන් වෙලාවක ඒක ඇත්තටම හිතාගන්න අමාරුයි. හරිම අසාමාන්‍යයි. ඇයි මෙහෙම වෙන්නේ?
අලුත් ඒවයි පරණ ඒවයි අතර මේ රොකු පරතරය එකක් බහිනකොට අනෙක් තාම උඩ තියෙන්නේ. ඒකට හේතු කීපයක් හිතන්න පුළුවන්. එකට තමයි සමහර විට ඔය පාවිච්චි කරපු වාහන විකුණන අය එයාලා ඒ වාහන ගත්තෙත් ඉස්සර හරිම වැඩි මිලට වෙන්න ඇති. ඒ කාලේ තිබ්බ ගණන් වලට. ඔව්. ඉතින් යාළගේ ඔළුවේ තියෙන ගාන යාළගේ අපේක්ෂාව තාම මේ අලුත් තත්ත්වයට, ඒ කියන්නේ මිල බහැපු තත්ත්වයට ගැළපෙලා නැටු ඇති. එයාලා හිතනවා ඇති තාම පරණ ගානට දෙන්න පුළුවන් කියලා. සමහර විට මේක ටිකක් සංවිධානාත්මකව, ඒ කියන්නේ අර මාෆියා වගේ කතා කියවෙන්නේ ඒ නිසා වෙන්න ඇති. මිල පාලනය කරන කණ්ඩායම් වගේ පාවිච්චි කරපු වාහනයක ඇත්ත වටිනාකමයි ඒකට ඉල්ලන ගානයි අතර ලොකු පරතරයක් හදලා තියෙනවා. අර වැගනාර් උදාහරණ ඒ වගේ පාවිච්චි කරපු සෑහෙන දුවපු එකකට ගෙවන්න පුළුවන් සාධාරණ උපරිම මිල ලක්ෂ 50ක් වගේලු. ලක්ෂ 50. ඉතින් ලක්ෂ 50ක් උපරිම වටින තැන ලක්ෂ 85ක් ඉල්ලනෝ කියන්නේ. ලොකු ගැටලුවක්. පැහැදිලිවම ගැටලුවක් තියෙනවා. එමනම් මේ ඔක්කොම එක බැලුවම ඉස්සරහට මොනවා වෙයි කියලා හිතන්න පුළුවන්. මේ මිල බැස්ම මෙතනින් ඉවරද නැත්නම් තව යයිද? ඉදිරියේදී විශේෂයෙන්ම අර අලුත් ලියාපදිංචි නොකළ වාහන තියෙන්නේ. ඔව්. ඒවේ මිල තවත් සෑහෙන්න අඩු වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. දැනටමත් මිල අඩු කරලා තියෙන මේ ගණන් වලට වික්කත් මේ වාහන ගෙන්නලා විකුණන අයට එක වාහනයකින් ලක්ෂ 30ක් 40ක් වගේ ලක්ෂ 30 40ක්. ඔව් සමහර විට ඊටත් වඩා ලොකු ලාභයක් තියෙනවලු. ඒ කියන්නේ ඒ කියන්නේ තව මිල අඩු කරන්න යාලට ඕන තරම් ඉඩ තියෙනවා. ලාභය ටිකක් අඩු කරගත්තොත්. ලක්ෂ 30 40ක් ලාභයක් කියන්නේ ඒක වාහනේ ඇත්ත වටිනාකමට වඩා කොච්චර වැඩිපුරද හිතාගන්නත් බෑ. ඒක ලොකු ලාභාන්තිකයක්. ඉතින් තරඟකාරීත්වය වැඩි වෙනකොට ගැනුම්කරුවන්ගේ අර අකමැත්ත දිගටම තියෙනකොට මේ ලාභාන්තික අඩු කරගන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ ඔක්කොම අහගෙන ඉන්න කෙනෙක් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් එයාට දෙන්න තියෙන ප්‍රධානම උපදෙස මොකක්ද? සරලවම කිව්වොත්. සරලම සහ පැහැදිලිම උපදෙස තමයි ඉක්මන් වෙන්න එපා. තව ටිකක් බලන්න ඉන්න. දැන්ම දුවල ගිහින් වාහනයක් ගන්න එපා. මොකද හැම ලකුණකින්ම පේන්නේ මිල තවත් පහළට යන බව. අනිවාර්යයෙන්ම වඩේ. ඔව්. ඒ නිසා ඉවසීමෙන් බලන් ඉන්න එක තමයි හොඳම දේ. විශේෂයෙන්ම අර පාවිච්චි කරපු වාහනයක් ගන්නව නම්. හොඳට දන්න කෙනෙක් එක ගිහින් පුළුවන් නම් හොඳ බාස් කෙනෙක් ලවා බලවලා ඒක ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලලා තමයි තීරණයක් ගන්න ඕන. ඔව් ඒක හරිම වැදගත්. නැත්නම් අඩුයි කියලා අරගෙන අමාරුවේ වැටෙන්න පුළුවන්. අද අපි මේ කරපු කතාව සාරාංශයක් විදිහට ගත්තොත් ලංකාවේ අර ආනායනික ලියාපදිංචි නොකළ වාහන මිල සැරට පහළ යන්න ප්‍රධාන හේතු දෙකක් අපි දැක්කා. එක ගැනුම්කරුවන්ගේ අර ප්‍රතිරෝධයත් එක්ක ඉල්ලුම අඩුවීම. අනික රජයේ අලුත් නීති නිසා ඉක්මනට විකුණන්න සිද්ධ වීම. මේ නිසා මිල බැහැලා ඉස්සරහටත් තව අඩු වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒත් අර පාවිච්චි කරපු වාහන මාකට් එක තාම මේකට හරියට ගැලපිලා නැහැ කියන ප්‍රශ්නෙත් තියෙනවා.